ඒ ජමයා මොකද කරන්නේ? මම මේ වෙසක් කෝඩු ටිකක් ඉල්ලන්න අන්දියක් ඉත ගන්නවා. ආ. මේ කල්පනා කරේ ප්‍රීති වෙසක් කරනවද චීන වෙසක් කරනවද කියලා. ඒ කියන්නේ? ඒ වෙසක් දෙකක් තියෙනවද? ඔව්. දැන් වෙසක් දෙකක් තියෙනවා. එකක් තියෙනවා ප්‍රීති වෙසක් අනිත් එක චීන වෙසක්. අම්මට දෙක. ඔව්. කොහොමද දන්නවද? දැන් හිතන්නකෝ අපි කූරු රැහැලා අපි කූඩුවේ බැඳලා අපි අපේ ක්‍රමයට පාප්ප ගාලා අපි හොඳට කූඩු හදනවා නම් අපේ මහන්සියෙන් හදනවා ඒක ප්‍රීති වෙසක්. ඒක නියම සම්මුළු තෙමකුල සඳහා අපි කරන වෙසක්. දැන් තියෙනවා ඊළඟ වෙසක්. මොකක්ද දන්නවද? චීන වෙසක්. චීන වෙසක්. දන්නවද? නෑ කියන්න බෑ. කඩේට ගියා. රුපියල් 200 300 400 දුන්නා. චීන හදලා කූඩු ටික ගෙනාවා. ඒ ටික එල්ලුවා. ලස්සනට ලයිට් දැම්මා. ඒකල හැඩ කළා දානවා FB එකේ ෆොටෝ එකක්. මෙන්න අපේ වෙසක් කියලා. ඒක චීන වෙසක්. අම්මට දෙක. අපේ මහන්සියෙන් කරනවා නම් ඒක අපේ ප්‍රීති වෙසක්. අරක චීන වෙසක්. මොකද දිලිය කරන්නේ මොන වෙසක්ද? මටත් දැන් චීන වෙසක් තමයි කරන්න වෙන්නේ. මේ දවස්වල වැඩත් එක්ක මේ බඩු ටික ගෙනියන්න වෙනවා. ඔන්න අද අරන් යන්න කියලා. ඔන්න ඕක තමයි රටේ උනේ හැමතැනම තියෙන්නේ චීන වෙසක් තමයි.